ජාතිය ජරාව ව්‍යාධිය මරණය මේ හැම කෙනෙක්ම දන්නවනේ අපි ඉපදිලා ඉන්නේ කියලා. ඕක නොදන්න කවුරුවත් ඉන්නවද නැහැ? සේරම දන්න. අපි කවුරුත් දන්නවා මැරෙනවා කියලා. අපේ ගංගේවල් වල ඉන්නවනේ අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු. බොහොම ටික කාලයයි මේ තියෙන්නේ. අපි කවුරුවත් අවුරුදු 7-800ක් ඉන්නවද? අවුරුදු 50 60 උපරිම 70ක් ඉඳි මැරලා යනවානේ. මේ අවුරුදු 70 වෙනුත් අවුරුදු 25ක් විතර අරපුවාම දඩබ්බර කාලෙට තව අවුරුදු 45ක් විතර තමයි දැනුම් තේරුම්කම් තියෙන විදියට ඉන්න වෙන්නේ. එකටම මතක තියාගන්න මේ බොහොම ටික කාලයයි අපිට තියෙන්නේ. මේ පුංචි කාලය තුල මේ ඇටකටු ගොඩක් වහගත්ත මස් ගොඩක් නඩත්තු කරන්න මොනවාද අපි නොකරන්නේ? මේ ඇටකටු ගොඩක් තියෙනවා, මේ මස් ගොඩක් තියෙනවා. මේක නඩත්තු කරන්න මොනවාද නොකරන්නේ? එදිරිවාදිකම් පිරිමහන්නේ මොකේද? මස් ගොඩ නඩත්තු කරන්න වෙන මොකේද? වෛරක්කාරකම් පිරිමහන් මස් ගොඩ නඩත්තු කරන්න. තේරුම් ගන්න අපි හරි මුලාවකට අහු වෙලා ඉන්නේ. බුදුවරු උගන්වන්නේ අත්තාහි අත්තනෝ නත්ති. අපිට අපිවත් නැති මේ ශරීරය අපිට අපිවත් නැහැ. අපිට අපිවත් නැති වෙන ලෝකයේ තුල මිනිස් වෙලා ඉපදුනාම පුරුදු වෙන්න. ඔය වෛරක්කාරකමවත් නැති කරලා මැරෙන්න. මිනිස්සු වෙලා ඉපදුනහම පුරුදු වෙන්න තරහ ගතියවත්